පොඩි ගමනක් යන්න තමයි හදන්නේ චුටි බබේගේ බර්ත්ඩේ පාර්ටි එකට. ඉතින් මම මේ vlog එකේ දවස් දෙකක දේවල් ෂෙයා කරගන්න ඕගොල්ලොත් එක්ක. ඉතින් අපි බලමු අපි අද කොහෙටද යන්නේ, අපි මොනවද කරන්නේ, අපි බබා අද මොනවද කරන්නේ කියලා බලන්න. අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි යන් බලන්න. මම ඔයාලට කිව්වනේ අද අපි බබාගේ බර්ත්ඩේ පාර්ටි කරනවා කියලා. ඉතින් මේක තමයි අපේ බබාගේ අවුට්ෆිට් එක. මේක තමයි අපි අද අඳන් යන්නේ. ඉතින් අපි ඉක්මනට ගෑස්ලා යමු. දැන් අපි යන ගමන් තමයි ඉන්නේ. අපි යන්නේ හෝමගම බොන්බොන් හොටෙල්. බොන්බොන් හොටෙල් එකට තමයි යන්නේ. අපිට යාලා එන්න කිව්වේ හවස 5ට වගේ. ඉතින් 5ටම යන්න නම් අපිට හම්බුන්නේ අපි 5:00 වගේ තමයි ගෙදරින් පිටත් උනේ. මොකද හයිවේ එකේ යන්න පුළුවන් නිසා අපි 5:00 වගේ තමයි ආවේ. මොකද ඉතින් බබෙක් එක්ක යනකොට වෙලාවට යනවා කියන එක බොරුවක්. ඉතින් වෙලාවට තැනකට යන්න බෑ. ඉතින් ආව ලෑස්ති කරගෙන අපි ලෑස්තිලා යනකොට ඉතින් සෑහෙන පරක්කු වෙනවා. ඉතින් වෙලාවට යන්න බෑ. කොහොම හරි අපි අපේ එතනට ආවා. මෙතන තමයි බර්ත්ඩේ එක තියෙන්නේ. ඒ බබාගේ 1 year බර්ත්ඩේ එක. අපි 7ට වගේ තමයි 6:00 වගේ වුණා මෙතනට එද්දී. ඒ වුණාට කේක් කපලා තිබුණේ එහෙම නෑ. ඉතින් අපි අතුරට ගිහිල්ලා බලමු. ඉතින් හරි ලස්සනයි. පොඩි තැනක් හරි ලස්සනයි උනාට එතන. ඉතින් මම මේ අපි බබාට කියන අපි තාත්තිත් එක්ක hina වෙන්න කියලා. හැබැයි යා hina වෙන පාටක් නැහැ. මොකද එයාට මම බඩගින්නේ නිදිමතයි ඒ වෙලාවේ තිබුණා. hinaවක් නම් උනේ නැහැ. දැන් ඉතින් කේක් කපන්න තමයි ලෑස්ති වෙන්නේ ඒගොල්ලෝ. ඒ බේබි බෝයි කෙනෙක් එයා. ඉතින් අපිට අගාලා දැන් ගෙදර යන්නත් ඕනේ. මොකද අපිට ආයෙ හෙට වෙඩින් එකක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඉක්මනට යන්නත් ඕනේ. ඉතින් බබා කේක් කපලා ඒ දේවල් වෙනකන් අපි පොඩ්ඩක් ඉතින් හිටියා. කේක් කපලා ඉවර වෙනකොට අපේ බබාගේ තාත්තා තමයි මේක. එයාට නින්ද ගියා. හැබැයි මට හරි සතුටුයි. මොකද එයා වෙනදාට කියන්නේ දැන් දවස් ටික කාලයකට කලින් කියන්නේ මාස 3.5 වගේ අපි පොඩ්ඩක් එළියට ගෙනිච්චාම ඉන්නෙම නෑ මොකක් කරලවත්. එයා අඬනවා. මුගක් අඬනවා. ඉතින් අද නම් එයා හිටියා. ඉතින් අද දවසේ ඔච්චරයි. දැන් අපි ගෙදර යනවා. ඉතින් ආයෙ අපි හෙට වෙඩින් එකකට යන්න තියෙනවා. ඉතින් ඒකත් මම මේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා මේ vlog එකේම. අපි බලමු හෙට දවසේ මොකද වෙන්නේ කියලා. අද මයි 18. ඉතින් අද තමයි අපේ වෙඩින් එක තියෙන්නේ. වෙඩින් එකට අපි අඩුම 11 වෙද්දිවත් යන්න ඕනේ. 9 වෙද්දි තමයි යන්න හිතන් හිටියේ. නමුත් මෙයාවත් ලෑස්ති කරගෙන 9 වෙද්දි යන්න බෑනේ. ඉතින් ඒ නිසා ඉතින් අපි 11ටවත් යන්න හිතාගෙන ලෑස්ති වෙනවා දැන්. අද බබාගේ අවුට්ෆිට් එක තමයි මේක. මේ දවස් ටිකේම රෙඩ් කලර් යන්නේ යට. මේක තමයි අවුට්ෆිට් එක අඳින. මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම් බබත් එක්ක එළියට යනකොට මම ගෙනියන්නේ මොනවද කියලා. මේ දේවල් තමයි මම අරන් යන්නේ. මේවා හැබැයි යන තැන අනුව වෙනස් වෙන වෙලාවල් තියෙනවා. නෝමලි ඉතින් ගමනක් යනවා නම් ගෙනියන්නේ මේ ටික තමයි. මුලින්ම පැම්පර්ස් ගන්නවා මම. පැම්පර්ස් 3-4ක් ගන්නවා. මොකද ටිකක් වෙලා ඉන්න නිසා පැම්පර්ස් ගන්නවා. ඊට අමතරව මම ගන්නවා අනිවාර්යෙන් නැපීස් දෙකක්. මොකද අපි බබාට තාම චුට්ටක් කිරිවම්න එනවා. කියන්නේ ගොඩක් නෙමෙයි චුට්ටක් සමහර වෙලාවට යන කිරිවම්න චුට්ටක් එනවා. ඉතින් මම නැපීස් ගත්තා. ආයෙ මම බ්ලැන්කට් දෙකක් ගන්නවා. බබාට මම අන්දන ගවම පොඩ්ඩක් රස්නි වැඩි නිසා එයාට මම මේ වෙන සෙට් එකකුත් අරගත්තා. මොකද එයාට ඇඳන් ඉන්න දෙම ඇත්තම ගොඩක් රස්නේ. මේ වැස්ස දවසක් වුණාට හරි රස්නේ.
ඉතින් ඒ නිසා මම තව ඇඳුම් සෙට් එකක් ගත්තා. සැහැල්ලු ඇඳුම්. ඊට අමතරව මම ගෙනියන්නේ බබාගේ කොලොන් එකයි, ක්‍රීම් එකයි, බ්‍රෂ් එකයි, බබාගේ වෙට් ටිෂු එකයි. ආය මම මේ බබාගේ ෆෑන් එකක් තියලා තියෙනවා. හැබැයි ඒක මම මේක ගන්නවා පෙන්නන්නේ නැහැ. මම ඒකත් ඉතින් දැන් මමත් ලෑස්ති වෙන තමයි යන්නේ. වෙනදට නම් වෙඩින් එකක් වුවහම බබා එන්න කලින් වෙඩින් එකක් වුවම හොටෙල් වලට සැලොන් වලට ගිහිල්ලා හොඳ ලස්සනට ලෑස්තිලා තමයි යන්නේ. හැබැයි දැන් එහෙම බෑ. ගෙදර තමයි ලෑස්ති වුනේ. ඉතින් මේ තමයි ෆයිනල් ලුක් එක. මම දන්නේ හොඳයිද නරකද කියලා. හැබැයි හස්බන්ඩ් නම් කො ප්‍රශ්නයක් නැහැ. හොඳට ඉන්නවා කියලා. ඉතින් ඒ නිසා මම චුට්ටක් අවුලක් නැති හොඳට ඉන්නවනේ කියලා හිත හදාගෙන දැන් මේ යනවා. ඇත්තටම සැලොන් එකකට යන්න බෑ බබත් එක්ක. මොකද එයා තාම චූටි. ඒ නිසා ඉතින් ඔන්න අපි කොහොම හරි අපේ තැනට ආවා. මේ හොටෙල් එක තියෙන්නේ මාළඹේ අරංගල හරිය මන්ට නම් මතක නැහැ හොටෙල් එකේ. ඉතින් අපි එතනට ආවා. අපි යනකොට 11 වගේ වුණා. යනකොටත් පොදු ශාදිත් එහෙම පටන් අරගෙන තිබ්බේ. මගේ හස්බන්ඩ්ගේ අක්කගේ තමයි වෙඩින් එක. ඉතින් අපි පොඩ්ඩක් පරක්කු වෙන්න සිද්ධ වුණා. මොකද බබාව ලෑස්ති කරගෙන අපි ලෑස්ති වෙලා එනකොට ඉතින් හරි හැමදේම වෙලා. අපිට පොදු ශාදිත් වලට හරි සහභාගී වෙන්න ලැබිච්ච ගැන සතුටුයි. අපිට මේ බබා වැඩි වෙලාවක් මෙතන තියන් ඉන්න හම්බුන්නේ නැහැ. මොකද එයා අඬන්න ගත්තා. ඉතින් මේ වැඩවලට කරදරයක් නිසා අපි ආව අරගෙන හෝල් එකට ගියා. ඒ අරගෙන හෝල් එකට ගිහලා බබා ඊට කලින් අපි ආට ෆීඩ් කළා. ෆීඩ් කරලා බබාව අරන් අපි හෝල් එකට ගියා. මොකද මෙතන තියන් ඉන්න කරදර වුණා. එයා ගොඩක් අඬන්න ගත්තා. ඉතින් රස්නේ ඒ දේවල් නිසා ලස්සන මොහොතක් ඉතින් මේක. ඉතින් මෙන්න මම ඉන්නවා. අපි දැන් තමයි කට්ටිය පොදු චාරිත්‍රය ඉවර කරලා හොටෙල් එක ඇතුළට එන්නේ. අපි නම් කලින්ම ඇවිල්ලා හිටියේ. මොකද බබා අඬන්න ගත්ත නිසා. ඉතින් බබා මේ වෙලාවෙ නම් එයා තාත්තා නිදි කරව හිටියා. මේ ඉදමත ගොඩක් එයාට වැඩි වෙලා. ඉතින් ඒ නිසා අර පේන්නේ එයාව දොයි කරනවා තාත්තා එයාගේ. ඉතින් අපි ටිකක් වෙලා ඉඳලා ෆොටෝස් එහෙම අරගෙන ඉවර වෙලා ඔක්කොම කරලා බබාගේ ඇඳුම චේන්ජ් කරනවා. මොකද ඇඳුම ගොඩක් රස්නේ. ඇඳගෙන හරි අමාරු. ඉතින් එයාත් අඬනවා. ඉතින් ඒ නිසා ඒක චේන්ජ් කරගන්න අපි ටුට්ටක් වෙලා කායකට අරන් ආවා. මොකද එයා චුට්ටක් කොහොම තිබ්බා එයාව කූල් වෙන නැත්නම් අඬන නිසා. ඉතින් අපි බබාව චේන්ජ් කරලා අරන් ආය පස්සේ එයාට යාළුවෝ දෙනෙක් හමුණා. ඒ යාළුවෝ දෙන තව ටිකකින් එයා වටේට තමයි පස්සේ බලන්නේ. මේ ඊට පස්සේ මම බබාව වඩා ගත්තා. කොහොම හරි ඉතින් අපේ දවස ඔච්චර තමයි. දැන් මේ ඇවිදලා රවුම් ගහලා ගෙදර එන විදිහ තමයි ඉතින් මේ. ඉතින් අපි ඊළඟට ලස්සන vlog එකක් ගේනකම් ඔයගොල්ලෝ දිගටම රැඳින්න. ඉතින් අපි ගිහිල්ලා එන්නම්.